අයුබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අද පර්ස් එකක් මහන විදිය තමයි කියලා දෙන්නේ. පර්ස් එකක් කොට එක සිපර් පර්ස් එකක් මහන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි ඉක්මනට යමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා බලන්න. අපිට අවශ්‍ය වෙනවා සිපර් යාර දෙකක්, සිපර් හෙඩ් එකක්, සිපර් එකේ පාටට ගැලපෙන නූල්, අතේ මහන ඉදි කටුවක්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඕන වෙන්නේ. ඉතින් දැන් අපි අපිට අවශ්‍ය කරන සිපර් යාර දෙක අරගෙන සිපර් හෙඩ් එකත් අතර අරගෙන සිපර් එක දෙකට මැදින් එක ගලවලා අපි සිපර් හෙඩ් එක දාගන්න ඕන සිපර් එකට. සිපර් එකට අපිට දාගන්න එතන අමාරු නම් අපි පොඩ්ඩක් කපලා අයින් කරගන්න ඕනේ. දැටි ඈත් වෙලා වගේ තියෙනවා නම් ඒක දාගන්න අමාරුයි. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ අපිට මේ සිපර් එක Tamanට කැමති පාටකින් සිපර් එක තෝරගන්න පුළුවන්. රතු පාට, කහ පාට ඕනම සිපර් එකක් ඕනම පාටකින් අරගෙන අපිට කරගන්න පුළුවන්. ඔන්න අපි සිපර් රෙඩ් එක අරගෙන වැහෙන පැත්තට අපි දාගෙන ඉවරයි. සිපර් හෙඩ් එක අනිවාර්යෙන් වැහෙන පැත්තට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි අඟල් 7ක් අරගන්න ඕනේ. අපේ යාර දෙකෙන් අඟල් 7ක් අරගෙන තමයි අපි පර්ස් එකේ සයිස් එක දාගන්නේ. දැන් අපි පර්ස් එකේ සයිස් එක අඟල් 7කට තමයි හදාගන්න හදන්නේ. දැන් ඉතින් මේ අපි මේ විදිහට අඟල් 7 හදාගෙන දාගෙන අපි සිපර් එක එහෙමම සිපර් හෙඩ් එක තියෙනකොට අපි සිපර් එක හොඳටම දිග ඇර ගන්නවා දෙපැත්තට. අඟල් 7 විතරක් අපි එහෙම වහගෙන සිපර් එකෙන් වහගෙන මෙන්න මේ විදිහට අපි අතින් මේ විදිහට ටික ටික අතින් කරකවාගෙන අතින් හදාගෙන බොරු නූල් ඇද ගන්න ඕනේ. අපි නූල් ඇද ගන්න ඕනේ. නූලෙන් මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි සිපර් දැති තියෙන පැත්ත නෙමෙයි අනිත් පැති දෙක එකතු කරලා මේ විදිහට අපි හදා ගන්නවා. මහගෙන යනවා. අතින් නූල් දුවවා ගන්න. අපි බොරු නූල් අදිනවා කියන්නේ අන්න මේ මැස්ම තමයි අපිට මහ ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපිට මේ විදිහට මහගෙන ওই විදිහට අතින් කරකවාගෙන මහගෙන අපිට වට 4ක් වෙන විදිහට අපිට මහ ගන්න පුළුවන්. අපිට මේ විදිහටම අපිට සිපර් ප්‍රමාණය වැඩි කරගෙන අපිට මේ විදිහටම තවත් නිර්මාණයක් කරන්න පුළුවන්. අපිට හෑන්ඩ් බෑග් එකක් මහ ගන්න පුළුවන්. සිපර් භාවිතා කරලා අපිට මේ වගේ එක නිර්මාණ කරගන්න පුළුවන්. ඔයාලට මේ පර්ස් එක මහන විදිහ එකපාරටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා නැවත නැවත මේ වීඩියෝ එක බලන ගමන් ඔයගොල්ලෝ මහන්න ගන්න. නැවත එතකොට බලනකොට ඒක පුළුවන් වෙනවා. පර්ස් එක මහ ගන්න ඔයගලන්ට පුළුවන්. ඒ වගේම BP Dream Passion මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහටම දිගටම අපි නූල් ඇදගෙන මහගෙන යන්න ඕනේ. කිසිම වැරැද්දක් වෙන්නේ අපිට නූල ඇදගෙන යන්න මහගෙන යන්න තියෙන්නේ. අතින් කරකවාගෙන වටේට කරකවලා මේ විදිහට මෙන්න මෙහෙම මහගන්න. මේ විදිහට මහගත්තාම අපිට මහගෙන ඉවර වෙලා නූල් ඇදගෙන ඉවර වුණාම අපිට මේක මැෂින් එකේ තියලා මහන්න පුළුවන්. මුලින්ම පටන් ගන්න තැනින් අපිට ටැග් කරලා ඊට පස්සේ දිගටම අපිට මැෂින් එකේ මහ ගන්න පුළුවන්. මුලින්ම අපිට නූල් ඇදගත්තාම මේක මැෂින් එකෙන් මහන්න පුළුවන්. හුරු නැති අයට නූල් දෝව ගන්න පුළුවන්. අපි දැන් මේ විදිහට මහගෙන ඉවර වෙලා බලමු දැන් අපි මැෂින් එකේ කොහොමද මහගන්නේ කියලා. මැෂින් එකේ මෙන්න මේ විදිහට අපි තියාගෙන මුලින්ම ටැග් කරගෙන ඊට පස්සේ දැති නැති පැත්ත තමයි අපි මහගන්නේ. දැති නැති පැත්ත මේ විදිහට වටේට කරකවලා අරගෙන දිගටම මහගෙන යන්න ඕනේ. මේ විදිහටම අපි දිගටම මහගෙන යන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මම තව අදහසක් කියන්නම්. ඒ වගේම අපිට මුදල් දාගෙන යන මුදල් පසුම්බියක් විදිහටත් පර්ස් එකක් විදිහටත් අපිට අනිත් අවශ්‍ය කරන දේවල් දාගෙන යන්න පොඩි සයිස් එකට අපිට
ඕනම දෙයක් දාගන්න එහෙම හදාගන්න පුළුවන්. දරුවන්ට පාසල් ගෙනියන පැන්සල් පර්ස් එකක් විදිහටත් අපිට අරගන්න පුළුවන්. ගොඩක්ම ප්‍රයෝජනවත්. ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ මහනවා වගේම දිග අරගෙන මේ විදිහටම අපිට හොදලා අරගෙන ආයෙ පාවිච්චිට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අපි දිගටම මහගෙන යන්න ඕනේ. මහගෙන ගිහිල්ලා මෙන්න මේ අවසන් වෙන තැනට අපි මුලින් පටන් ගත්ත විදිහටම ඒක අතින් හදලා කරකවලා මහගන්න ඕනේ. වැඩි කොටසක් තියෙනවා නම් ඒ ටික කපලා අයින් කරගන්න. අයින් කරගෙන අර විදිහටම අතින් කරකවලා මේ විදිහට මහගන්න. ඔන්න දැන් අපි අවසන් කරන තැනට ආවා. හරිම ලේසි. දැන් ඔන්න ওই විදිහට ගානට අන්තිමට ඉතුරුනවා. අතින් මෙහෙම නවාගෙන ගානට හදාගෙන අන්තිමට ටැග් කරගන්න. ඉතින් දැන් අපි ටැග් කරගත්තා. ෂිප් එක දුවව අවසන් වෙන තැනට, ඒ කියන්නේ අපි පර්ස් එක අරින වහන තැනට අපි මෙන්න මේ වගේ පොඩි කෝඩ් පටි කැල්ලක් අල්ල ගන්න ඕනේ. අඟල් 6ක් 7ක් වගේ උනත් කමක් නැහැ. අපිට ඇඟිල්ලට දාගෙන එල්ලගෙන යන්න, අතේ දාගෙන එල්ලගෙන යන්න අපිට පහසුවට මෙන්න මේ වගේ අරින වහන තැනට කෝඩ් පටි කොටසක් අල්ල ගන්න. ඒකත් අපි එහෙමම තියලා ටැග් කරගමු. ඕන දැන් අපේ පර්ස් එකේ වැඩ ඉවරයි. අපි දැන් බලමු මේක දිගහැරලා කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක්ම ලේසි. මේ වීඩියෝ එක ඔයගලන්ට දෙපාරක් තුන් පාරක් බැලුවාම මේක මහගන්න විදිහ හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට අපි සිපර් හෙඩ් එක අපි අරගෙන මෙන්න මේ විදිහට අරගෙන යන්න පුළුවන්. අරගෙන එතකොට දිග ඇරෙනවා. අපි අර මහපු ඒ පටිය වගේ එක දිගේම ඒක ෂිප් එක අන්තිම කොටස වෙනකම්ම ඔන්න ඔය විදිහට දිග අර ගන්න පුළුවන්. අපිට හොද ගන්නත් ලේසි. පටියක් විදිහට තමයි ඒක ඇරියාම පර්ස් එක සම්පූර්ණ ඇරියාම අපිට ඉතින් පර්ස් එක ප්‍රයෝජනට ගන්න වෙලාවට අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පර්ස් එක ලස්සන නිමාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ තියෙන මං ඒ විදිහට මහපු එක පාට වලින් මේ ෂිපර් පර්ස් ටික. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට දැන් මේ දිගේම මොකක් හරි අලංකාර කරගන්න බීඩ්ස් පබුළු වගේ අල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෂිපර් පර්ස් මහලා ඒ වගේම ෂිපර් වලින් හෑන්ඩ් බෑග් මහලා ඕගොල්ලන්ට මේවා විකුණ ගන්න අලෙවි කරගන්න පුළුවන්. පොඩි ස්වන් රැකියාවක් විදිහටත් කරන්න පුළුවන්. ඔයාලට කෝඩ් පටිය වෙනුවට කී ටැග් එකක් එල්ල ගන්න පුළුවන්. ලස්සනට කී ටැග් එකක් තමන්ම හදාගත්ත කී ටැග් එකක් නම් ඉතින් ගොඩක්ම හොඳයි. කී ටැග් එකක් හදාගෙන ඒකට එල්ල ගන්න පුළුවන්. ලස්සන කරගන්න, අලංකාර කරගන්න තමන්ට කැමති විදිහකට. ඉතින් ගොඩක්ම ලස්සනයි. මේ තියෙන මම ඒ වගේම රතු පාටින් මහපු එකක්. ඒකට පබළු අලලා තියෙන්නේ. පබළු වලින් තමයි මම අලංකාර කරලා තියෙන්නේ. ඉතින් දිගටම අපිට ලස්සන එක රටාවකට වගේ එක හදා ගන්න පුළුවන්. එක විදිහට අපිට අලංකාර කරගන්න පුළුවන්. ඔයාලත් මේ වගේ ලස්සන පර්ස් එකක් මහන්න උත්සාහ කරලා බලන්න. ඉතින් මේ විදිහට අපිට කෝඩ් පටියක් අල්ල ගන්නත් පුළුවන්. මේ විදිහට ඒ වගේම අපිට පුළුවන් අපි නිතරම අතේ තියාගෙන ඉන්න අපේ ෆෝන් එක දාගෙන යන්න ෆෝන් එකේ සයිස් එකට මේ වගේ පර්ස් එකක් මහ ගන්න පුළුවන්. ලස්සනට අපිට අලංකාර කරගෙන ලස්සනට අතේ තියාගෙන යන්න පුළුවන්. ෆෝන් එකේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදිහට තමන් කැමති සයිස් එකකින් මහ ගන්න. මේ ෂිපර් පර්ස් එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. පොඩි සයිස් එකකුත් පුළුවන්. මේ රෝස පාටි මේ මහලා තියෙන පොඩි සයිස් එකකින් අඟල් 5ක් වගේ අරගෙන අපිට අවශ්‍ය වෙන දේවල් දාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. ඔයාලට මම දාන වීඩියෝ බලන්න මගේ VP Dream Passion channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම goodbye.